ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නවා pink color saree set එකක් අරගෙන 3700. මේ තියෙන්නේ saree set එක. ඉතින් හරිම ලස්සන shaded pink and white saree set එකක්ම දීලා තියෙනවා අද rose parting බබලන්න. මේ තියෙන්නේ saree set එක. ඔයගොල්ලෝ දන්නවා මේ හැම saree එකක්ම රුපියල් 3700යි. මීටර් 6ක් යාර 6මාරක් තියෙන sarees මේ තියෙන මේ saree එක අඳිනකොට එන පිළිවෙල. මේ හැම එකක්ම ශ්‍රී ලංකන් batik මේ දවස් ටිකේ පොඩ්ඩක් මේ pink color එකේ ප්‍රශ්නයක් වෙච්ච හින්දා තමයි ටිකක් වීඩියෝස් පොඩ්ඩක් පස්සට ගියේ. ඉතින් අපිට දැන් හිතාගෙන හිටියේ මම හිතන්නේ මේ පෝස්ට් එහෙම දැම්මා තව සතියක් දෙකක් වගේ අයි කියලා කිව්වට මම හිතන්නේ එහෙම උනේ නෑ නේද? හිතුවට වැඩි ඉක්මනට අපි ඉන්න පළාතට ඇත්තටම කාලගුණ දේශගුණ ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඒ අතින් දැන් අර කඳුකර පැතිවලට එහෙම ගොඩක් එක බලපාලා තියෙනවා. ඒකත් එක පැත්තකින් දැන් අපේ පැත්තට එහෙම නෙමෙයි වුණාට අනිත් අයට ඒක නරකට හිටියට ඉතින් අපි කොහොම වුණත් ඒ අපිට හොඳක් වෙච්ච දේ අපි හොඳ විදියට තමයි දැන් මේක මේ යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඉක්මනටම ඒ සාරී එකේ මම එද්දලි ඉරිම තියෙන්නේ මොකද කියලා නෑ ඒක මේ සාරී එක නමනකොට ජැකට් පීස් එකට එන්න ඕන පැත්ත තමයි අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඒක එක වෙලාවට එක විදිහට ඉතින් මටත් සෙට් වෙන්නේ ඒක නෙවෙන්නේ. යාද මේ කලර්ස් වල මට ලොකු දෙයක් කියන්න නෑ. pink shaded එකක් තමයි තියෙන්නේ. pink and white saree එකක් තියෙන්නේ. මේ saree එකේ ලස්සනට ඔයගොල්ලෝ දන්නවා අපි green වල apple green වල dark green එකේ purple එකේ pink එකේ අපි පෙන්නනවා ලස්සන shaded එකකුත් තියෙනවා. ඊළඟට තියෙන්නේ pink color saree එකක් කියලා තමයි කියන්නේ. ඊළඟට තියෙන්නේ මේ ඔක්කොම pink color sarees තමයි තියෙන්නේ. ඒතර මේ sarees වල මම අර ඉස්සලා කිව්වා වගේ ඕගොල්ලන්ට මේක අපි නිකම් pink color එක විතරක් දැම්මොත් දැන් ගොඩක් අයගේ හිතේ තියෙනවා ඒ වගේ එකක් දැක්කහම ඒකත් කියන්න ඕනේ නැත්නම් මේ මොනවාද ඒකට කියන්නේ තේරුම් ගැනීමේ වැරදක් වුණොත් එහෙම කියන්නේ misunderstand වුණොත් එහෙම ඒකත් හොඳ නෑනේ. දැන් අපි මේ මුළු saree එකට තමයි මේ shaded එක අරගෙන තියෙන්නේ. දැන් මේ sarees වල පටන් ගත්ත තැන ඉඳලා අවසානට වෙනකම්ම මේ light pink එකයි ඒ කියන්නේ cool pink එකකුයි dark pink එකයි වගේ වෙන විදිහට. ඒ කියන්නේ එහෙම තමයි පේන්නේ. දැන් මේකත් light pink එකක් තියෙන. ඊටත් වැඩි light එකෙන් අපි මේ shaded එකේ අවලා තියෙන්නේ. මුකුත් නිසා නෙමෙයි මේක නිකම්ම නිකන් රෝසයි සුදුයි වගේ වුණොත් එහෙම ඒකේ කිසිම ලස්සනක් නැහැ. ඒ කියන්නේ අපි මොකක් හරි කරන දෙක දැන් අපි මේ කලාවක්නේ කරන්නේ. මේක අපි මොනවා හරි දෙයක් ඉස්සරහට ගන්න ඕනේ. ඒක නිසා තමයි අපි මේ දැන් සමහර අය අහනවා මේක patchesද ඇත්තටම දැන් මේ batik වල මම එකපාරකුත් ඕගොල්ලන්ට කිව්වා එහෙම මේ ඩැමේජ් එකක් කියලා කියන්න පුළුවන් මේ රෙද්දේ මොකක් හරි රෙද්දේ හිලක් හරි කැපිච්ච පාරක් හරි මොකක් හරි රෙද්දේ මොකක් හරි තිබුණොත් ඒ නැතුව batik කියලා කියන්නේ අර කතාවටම කියන්නේ batik වගේ කියලා. ඒකට හේතුව තමයි batik වලින් කරාම හැම දෙයක්ම ලස්සනට ඒක හස්ත කර්මාන්තයක්නේ. ඒක අපේ පැත්තටම හොඳක් වෙන විදිහට තමයි එන්නේ. ඒක නිසා ඕගොල්ලන්ට මේ දැන් අපි මේ shaded එක අරගෙන තියෙන එක සමහර අය හිතන්න පුළුවන් patches එකක් කියලා. ඒ කියන්නේ මම කියන්නේ patches නෙමෙයි ඒ shaded එකක් patches එකක් නා දැන් මෙන්න මේ වගේ saree එක මෙහෙම මැද්දේම මෙහෙම නිකන් බෝලයක් හරි මොකක් හරි වගේ එක මුළු සාරියම මේ අරම තියෙනකොට එකම එක තැනක් විතරක් අර වගේ පේන්න තිබුණොත් අන්න ඒ වගේ වල patch එකක් කියලා ඒක එහෙම කියන එක නමේ හැටියට මේක පැච් එකක් නේද? එහෙම නෙමෙයි. මේ අපේ sarees වල අපි ඕගොල්ලන්ට shaded එකක් තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හැමෝම දන්නවා මේ හැම saree එකක්ම මීටර් 6මාරක් යාර 7ක් sorry වැරදුනා. මීටර් 6ක් යාර 6මාරක් තියෙන sarees. ඉතින් වැරදිලා හරි ටක් ගාලා වැරදිච්ච එක මතක් වෙච්ච එක ලොකු දෙයක් නෙමෙයිද? මීටර් 6යි යාර 6මාරයි 3700යි මේ sarees. මම දැන් ටික දවසක් වීඩියෝ එක කරන්න නැතුව ඉන්නකොට මටත් තියෙන අමතක වෙනවා. ඔයගලන්ට අපි ඒ අතරට ගේන්න හිතාගෙන හිටියේ මේ මොනවාද ඒවට කියන්නේ ෆ්‍රොක් වීඩියෝස් හරි ඒ වුණාට ඉතින් අපිත් එහෙමම නිකම්ම හිටියා ඉතින්. වැස්ස කාලෙත්නේ කූල් එකේ හිටියා. දැන් මේ හැම saree එකකම ඔයගොල්ලෝ දන්නවා මේක print saree එකක් නෙමෙයි. මේක හස්ත කර්මාන්තයක් විදිහට කරන ශ්‍රී ලංකන් batik sarees මේ හැම එකක්ම මම ඕගොල්ලන්ට කිව්වා අපි මොනවා හරි මේ materials වල හරි මොනවා හරි වෙනසක් කරනවා නම් අපි ඕගොල්ලන්ට ඒවා කියනවා. මොකද ඕගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒක නිසා මේ හැම saree එකක්ම normal voile material එකෙන් කරපු sarees. ඒ කියන්නේ මේ හැම saree එකක්ම ලංකා voile කියලා කියන්නේ
අන්න ඒක normal boil එකෙන් කරපු sarees මේ හැම එකක්ම ඒ කියන්නේ මෙච්චර දවසක් අපෙන් ඒ කියන්නේ ගත්ත කස්ටමර්ලට ඒ හම්බ වෙච්ච විදිහම saree එකක් තමයි මේක. ඒ වගේම මේ හැම saree එකක්ම ශ්‍රී ලංකන් batik sarees අපේම කර්මාන්ත ශාලාවේ ඒ කියන්නේ සේසත batik ආයතනයේම නිෂ්පාදනය කරන sarees තමයි මේ හැම එකක්ම. ඒ ගැන වගකීමෙන් කියනවා. මොකද ඊයේ ඔයගොල්ලෝ දකින්න ඇති වැල්වල දාලා තියෙනකොට වීඩියෝස් මේ දාලා තිබුණා මම දැක්ක page එකේ. ඉතින් ඒ වගේ අපිටම කියලා ආවේනික වෙච්ච විදිහට ලස්සනට කරන saree set එකක් තමයි මේක. මම කියනවානේ batik වලට තියෙන්න ඕන ඔක්කොම ඩිසයින් ටික සමහරවල්ලානේ මේ sarees වල තියෙනවා. tool designs උත් තියෙනවා, brush designs උත් තියෙනවා. හැම විදිහකටම කරපු designs තියෙනවා මේකේ. ඒක නිසා ඕගොල්ලෝ ආසාවෙන් බලාගෙන හිටපු රෝස පාටම වීඩියෝ සෙට් එකක් මේ වීඩියෝ එකක් තමයි අද මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ රෝස පාට saree set එකේ ඉතින් අපි ඉස්සරහට ඉන්න ඕගලන්ට ඉස්සරහට දැන් ඉස්සරහට කියන්නේ අද හෙටමත් ඉක්මනටම saree set එකක් ගේනවා. ඉතින් තව දෙයක් මම ඕගලන්ට පහුගිය දවස්වලත් කිව්වා මේ sarees මේ ගානට දෙන්න වෙන්නේ මම හිතන්නේ තව ටික දවසයි. මට ඒ දවස් නම් කවදාද කියලා කියන්න බෑ. හැබැයි ගානේ නම් පොඩි වෙනසක් කරන්න වෙනවා කියන එක batik කර්මාන්තේ ඉන්න හැමෝම ඒ අයත් එක්ක සම්බන්ධ අයත් sarees ගන්න අයත් දන්නවා. දැන් ගොඩාක් අය කරන්නේ තමන්ගේ පරණ stocks එහෙම ඉවර කරලා ඉවරලා අලුත් materials වලින්ම දැන් අපි අලුත් රෙදි ගෙනල්ලක් තියෙනවා ඇත්තම කියන්න ඕනේ. ඉතින් ඒක නිසා අලුතෙන් ගෙන ආපු රෙදි වලින් කරනකොට ගානේ සමහර ලාවට වෙනසක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ හැම saree එකක්ම 3700යි මීටර් 6යි යාර 6මාරයි මේ හැම saree එකකම shaded එකක් තියෙන්නේ. කාටවත් ඒක මෙතිනේ. මෙන්න මේ විදිහට මේ saree එකේ මේ shaded එක යවලා තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දැකලා තියෙනවා නේද? tie dye කියන කලාවක් තියෙන්නේ. අන්න ඒ වගේ මොඩල් එකක් තමයි මේක කරලා තියෙන්නේ. මේක මුළු saree එකේම තියෙන ලස්සන shaded එකක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ saree එකක් හඳිනකොට මම මුලින් ඉඳන්ම කියපු දෙයක් තමයි ඕගොල්ලන්ට මේ sarees වලට මේ මිල අඩු කරලා දුන්නට මේ sarees එහෙම මිල අඩු කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඕගොල්ලෝ ආසම කරන saree එකේ screenshot එකක් ඉක්මනටම WhatsApp හරි Messenger හරි වෙලා ඕගොල්ලෝ ආසම කරන saree එක ඕගොල්ලන් කරගන්න. ස්තුතියි.